නියාස් මහතාගේ කතාව දෙබස් තිරරචනය සහ අධ්‍යක්ෂණයක් වන වර්ෂා සිනමා නිර්මාණය මොහොරතුලෙල පසුගියදා පැවැත්වුණා. මේ සඳහා චිත්‍රපටයට සම්බන්ධවීමට නියමිත නළුනිලියන් කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිනු බයිස්කෝප් අපට දැකගන්න ලැබුණා. මෙරට සිදු වූ සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කරගනිමින් නිර්මාණය වන වර්ෂා චිත්‍රපටය සඳහා පාදක වන්නේ අලුත විවාහ වූ යුවලකගේ විවාහ ජීවිතයට ඇතුළු වන වයස අවුරුදු 75ක් පමණ වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු විසින් ඉතාම සූක්ෂමව සිය ආදරණීය ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සඳහා තම බිරිඳව යොදා ගැනීම වටා ගෙතුණු කතාවක්. මෙම චිත්‍රපටයට රංගනෙන් සනත් ගුණතිලක, රබින් කනිෂ්ක, පියුමාලි එදිරිසිංහ, නිලෝෂි පවන්යා, සමන් හේමරත්න, චංචලා වර්ණකුලසූරිය, කමල් දිල්ෂාන්, අංජලි ජයසිංහ ඇතුළු පිරිසක් තම දායකත්වය ලබා දීමට නියමිතයි. මහානියාස් මහත්මයාගේ අලුත්ම චිත්‍රපටය. ඉතින් මෙහි චරිතය නිරූපණය කරන්න මට ආරාධනය ලැබුණා. ඉතින් ඉතාමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා මෙහි චරිතය නිරූපණය කරන්න. ඒ වගේම මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා අපේ කණ්ඩායමට. ඇත්තටම මට චිත්‍රපටි වලට තියෙන ආසාව නිසා මට හිතුණා ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්න කියලා. මොකද මම මීට කලින් ටෙලිනාට්‍ය ගණනාවක් ප්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ නිසා හොඳ නිර්මාණයක් කරන්න ඕන නිසා මට හිතුණා මහාන්‍යාස එක්ක සම්බන්ධ වෙලා මගේ ඇත්තටම මගේ පාසල් මිත්‍රයෙක් එකතු වෙලා මට මේක කරන්න ඕනේ කියලා. එක්තරා ව්‍යාජ වෛද්‍යවරයෙක් ගැන මේක යන්නේ. මේක ආදර කතාවක්. මේ ආදරයට මැදිහත් වෙන මේ පෙම්බිවලගේ ජීවිතයට මැදිහත් වෙන මේ තුන්වෙනි පුද්ගලයා එහෙම නැත්නම් ව්‍යාජ වෛද්‍යවරයා විසින් සිදු කරන ලබන ඉතාමත් සූක්ෂම හා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් නිසා උන්ගේ ආදරය දෙදරා යන හැටිත් ඒ ජයගන්නට ඒ භාර්යාව ගන්න උත්සාහයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේ චිත්‍රපටය තාමත්ම ප්‍රවීණ ශිල්පීන් රාශියක දායකත්වය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සනත් ගුණතිලක, ඒ වගේම නව පරම්පරාවේ රවින් කනිෂ්ක, පියුමාලි එදිරිසිංහ, නිලුෂි පවන්යා, චංචලා වර්ණකුලසූරිය, සමන් හේමරත්න රංගන ශිල්පීන් රාශියකින් මේ දායකත්වය ලැබිලා තිනවා. මොහාන්‍යාස් කියලා කියන්නේ අතරම පහුගිය දශක කිහිපය තුළ ලාංකේය සිනමාව අත් නොහැර අඛණ්ඩව රැඳී සිටි සිනමාකරුවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක්. ඔහු නිර්මාණය කරපු චිත්‍රපට කිහිපයක්ම වරින් වර සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වුණා. ඉතින් ඔහුත් එක්ක වැඩ කරන්නට ලැබීම මම සතුටක් කොට සලකනවා. විශේෂයෙන්ම ඔහු අවසන් වශයෙන් අපට පිළිගන්වපු ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ එන ඒ තේමා ගීතයත් රචනා කරේ මම. ඉතින් මේ චිත්‍රපටයේ ගීතයක් සඳහා ඔහු මට ආරාධනා කළා. ඉතින් ඒ අනුව තමයි මේ කටයුත්තට දායක වෙන්නේ. ෆිල්ම් එකේ සිංගර් කෙනෙක්ගේ චරිතයක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා හැම චරිතයක්ම විවිධාකාරයි. මේ හැම චරිතයක් ඇතුළම ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඉතින් අපි ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා ඉක්මනටම මේ සිනමා පටය ඔබ වෙනුවෙන් එළි දක්වන්න. වර්ෂා සිනමා නිර්මාණය ඔන්න ඉතින් අද සුබ මොහොතෙන් අපේ වැඩ කටයුතු ආරම්භ කරනවා නිල වශයෙන්. ඉතින් හරිම සතුටුයි මගේ ජීවිතේ හතරවෙනි සිනමා නිර්මාණය මම දායක වෙන. ඉතින් බොහොම ආසාවෙන් කුඩා කාලේ ඉඳලම අහපු නමක් තමයි මොහාන්‍යාස් කියන නම. හීනයක් තිබුණ කවුදර මේ වගේ දැබැන්තෝ එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් මගේ ජීවිතේම හීන හැබෑවෙමින් යන ජීවිතයක්. ඉතින් මොහාන්‍යාස්ගේ නිර්මාණයක් ගැන කතා කරනකොට ඒ නිර්මාණයේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය යම්කිසි කටයුත්තකට අතට තියෙද්දී ඔහු ඒ ගැන ඉතාම පරිස්කාරී වෙනවා. ඒ ගැන බොහෝ පර්යේෂණ හෝ බොහෝ හදාරීම් කරලා එන තැනක් එක්. නිසා මේකෙත් මට තියෙන එහෙම අභියෝගාත්මක චරිතයක්. මම සන්තෝෂ වෙන්නේ විශේෂයෙන්ම අලුත් පරම්පරාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබීම එක්තරා විදියක වාග්යක් ඒක. මම විශ්වාස කරනවා ඒක මගේ වාග්යක් කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වාග්යක් කියලා කිව්වට
ඔන්න අදත් සුපුරුදු විදිහට දේශීය සිනමාවේ අලුත්ම තොරතුරු මුලින්ම අපි ඔබ වෙතට අරගෙන ආවා. අපි හැමදාමත් ඔබට කියන්නේ ඔබ දේශීය සිනමාවට සම්බන්ධ යම්කිසි අලුත් වැඩ කටයුත්තක නියැලලා ඉන්න කෙනෙක් නම් ඒ තොරතුරු අපිට කියන්න. අපි සූදානම් මේවා රටටම කියන්න. තිරේ ඔබ දකින දුරකථන අංකයක්, ඒ දුරකථන අංකය ඔස්සේ බයිස්කෝප් අපට කතා කරන්න. ඒ වගේම තමයි මේ වැඩසටහන නැවතත් ඔබ නරඹන්න කැමති නම් ඔබ යන්න දෙරණ බයිස්කෝප් Facebook පිටුවට. එමනම් දේශීය සිනමාවේ අලුත්ම තොරතුරු සමගින් අපි හමු වෙමු ලබන සතියේ. කියවන්න ටෙලිවිෂන් සිනමාව බයිස්කෝප්.